ජසුපීටයි ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි ආදර දුවේ පුතේ. අපි කතාරික කාලයේ භක්ති අභ්‍යාසයක් වන කුරුසිය පාද නමස්කාරයේ පළමුවන ස්ථානය මෙනෙහි කළා. පිලාත්ගේ නඩු ශාලාව. අද ඔබත් එක්ක මෙනෙහි කරන්නට බලාපොරොත්තු වෙන පාද නමස්කාරයේ දෙවන ස්ථානය. දෙවන ස්ථානය යොමු වෙලා තියෙන්නේ ජේසුගේ ශ්‍රී කරපිටට කුරුසිය තැබීම. මේ ගමන වඩා අපහසු කරන්නට තමයි මේ කුරුසිය ජේසුගේ කරපිටට තියන්නේ. වඩා කරකස කරන්නට. කුරුසියට හිමි වුණේ පරාජයේ වටිනාකමක්. පරාජිතයේ සංකේතයක් හැටියට තමයි කුරුසිය පිළිගනු ලැබුවේ එදා සමාජය තුළ. එතන මේ කුරුසිය හරහා ජේසුට ශාරීරික වේදනාව උන්වහන්සේට ලැබිච්ච මේ දුක තව වඩා ගැඹුරින් අත්දකින්නට සැලැස්වීමක්. ඉතින් අපි මෙනෙහි කරන්න ඕන. අපේ වචන ක්‍රියා හරහා තව කෙනෙක්ට කොච්චර ජීවිතය කරකස කරන්නට අපි යොමු වෙලා තියෙනවද කියන එක. තව කෙනෙක්ගේ ජීවිත ගමන අපහසු කරන්නට මගේ වචන ක්‍රියාවන් කොච්චර පාදක වෙලා තියෙනවද කියන එක මෙනෙහි කරන්නට ඔබට මට ආරාධනාවක් ලැබෙනවා. ඊට ධනාත්මකව ප්‍රතිචාර දක්වන්නට ශක්තිය අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලලා ඥා කරමු. ඔබ සියලු දෙනාටම ජේසුස්